හායි යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් ආවා අපි මధు වෙනුවා YouTube channel එකේ රසම රස රෙසිපි එකක් අරගෙන. ළඟ එන අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට ලේසියෙන්ම සංග්‍රහ කරන්න පුළුවන් රසම රස රයිස් එකක් අරගෙන තමයි අද ආවේ. ඉතින් මේ රයිස් එක හදන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික මම description box එකේ වෙනදා වගේම දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේ රසම රස රයිස් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ රයිස් එක හදන්න අපිට චිකන් කිලෝ 1කමාරක් විතර ඕන කරනවා. මුලින්ම කහයි ලුණුයි ගම්මිරිසයි දාලා මේ විදිහට චිකන් ටික හොඳින් කලවම් කරගෙන චිකන් ටික තම්බ ගන්න ඕන. ඉතින් චිකන් ටික තැම්බෙන අතරතුර අපි රයිස් එක හදාගමු. මේ විදිහට ලොකු රාස් පානක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා පොල් තෙල් මේස් හැඳි 3ක්. තෙල් ටික රත් වීගෙන එද්දී ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරනවා. ඊට පස්සේ ඒ ටික හොඳින් කලවම් කරගෙන අපි කරඳ මුංගු කරාබු නැටි වලින් හදාගත්ත පේස්ට් එකත් එකතු කරනවා. ඉතින් මේ ටික හොඳට බැදීගෙන ඉද්දී අපි කීරි සම්බා කිලෝ 2 මෙන්න මේ විදිහට එකතු කරනවා. හාල් ටික මේ විදිහට ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි ඒකට අවශ්‍ය වතුර එකතු කරගන්න ඕන. ඉතින් මේ විදිහට හාල් ටික කලවම් කරගෙන අපි අර චිකන් ටික තම්බගත්ත වතුර ටික මුලින්ම හාල් එකට එකතු කරගන්නවා. ඉතින් මේක ටිප් එකක්. බත් එකේ රස වැඩි වෙන්න මේ ටිප් එක අනිවාර්යෙන් ඕගොල්ලෝ යූස් කරන්න. ඉතින් මෙහෙම චිකන් වතුර ටික එකතු කරගෙන ඊට පස්සේ හාල් එක තැම්බෙන්න අවශ්‍ය වතුර ප්‍රමාණය අපි එකතු කරනවා. ඉතින් හාල් එක තැම්බෙන්න වතුර මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපි මේ හාල් එකට අවශ්‍ය ලුණු ප්‍රමාණය එකතු කරගන්නවා. ඉතින් මම මේකට ලුණු තේ හැඳි 4ක ප්‍රමාණයක් එකතු කරනවා. ඕගොල්ලන්ගේ රස අඩු වැඩි වෙන ප්‍රමාණයට අනුව ලුණු එකතු කරගන්න. ඉතින් ලුණු ටික එකතු කරගෙන ආයෙමත් මේක කලවම් කරගෙන ඊට පස්සේ එකතු කරනවා රම්පේ කුරුදු පොතු. මේවා තමයි බත් එක රසවත් වෙන්න අපි යොදාගන්න රසකාරක. ඉතින් මේ ටික හොඳින් එකතු කරගෙන බත් එක තැම්බෙන්න වහලා තියන්න ඕන. ඉතින් බත හැදෙන අතරතුර අපි බත් එකට කලවම් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට වෙනම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 5ක් එකතු කරනවා. ඊට පස්සේ අපි කලින් තම්බගත්ත චිකන් ටික මේ විදිහට බැඳ ගන්නවා. චිකන් ටික හොඳින්ම බැඳෙන්න අවශ්‍ය නැහැ. යම් ප්‍රමාණයකට බැඳුනම හොඳින්ම ඇති. ඉතින් මේ විදිහට සැනින් සැරේ අපේ බත් එක කලවම් කරගන්නත් ඕන. ඉතින් මේ වෙලාවේ හොඳ සුවඳක් අපේ බත් එකෙන් එනවා. ඉතින් අපි මේකට කහ එකතු කරගත්තේ නෑනේ. දැන් තමයි කහ එකතු කරගන්නේ. බත් එක චුට්ටක් තැම්බීගෙන එද්දී කහ මේස හැඳි එකක් විතර එකතු කරගන්න. ඉතින් කහ ටික එකතු කරලා ආයිමත් කලවම් කරගෙන අපි බත් එක හොඳින් තම්බ ගන්න ඕන. හාල් ටික හොඳින් තැම්බෙන අතරතුර අපි ඊට පස්සේ අපේ අල ටික බැද ගන්නවා. අල ටිකත් හොඳින්ම බැදෙන්න අවශ්‍ය නැහැ. යම් ප්‍රමාණයකට බැඳුනම ඇති. අපේ රයිස් එකේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි මේ අල. දැන් ඔන්න අපේ බත් එක හැරිලා ඉවරයි. ඉතින් මේ වෙලාව හොඳ සුවඳක් එනවා අපේ රයිස් එකෙන්. ඉතින් ඔය විදිහට හැන්දේ මිට කොටසෙන් අපේ රයිස් එක මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි ලුණු ටික බැද ගන්නවා ඒ අතරතුර. අපේ බත් එක ලස්සන කරන්න මේ දේවල් ඕනනේ. දැන් අපේ රයිස් එකට අවශ්‍ය කරන කලමනා ටික ඔක්කොම එකතු කරගන්නයි යන්නේ. ඉතින් වෙනම තාච්චියක් ලිපේ තියලා ඉවර වෙලා ඒකට පොල් තෙල් මේස් හැඳි 2ක් එකතු කරනවා. තෙල් ටික හොඳින් රත් වීගෙන එද්දී ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් ටිකක් එකතු කරනවා. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක රන්වන් පැහැයට හැරීගෙන එද්දී අපි අපේ රහස් වට්ටෝරුව එකතු කරනවා. නෝක තමයි මේ බත් එකේ රස වැඩි වෙන්න ප්‍රධානම අමුද්‍රව්‍ය. සූදුරු කොත්තමල්ලි පේස්ට් එක.
ඉතින් මේ පේස්ට් එක දැන් තමයි අපි එකතු කරගන්නේ. ඊට පස්සේ ආයෙමත් රම්පේ කරපිංචා ටිකකුත් එකතු කරනවා. දැන් මේ ටිකත් හොඳින් කලවම් කරගන්න. මේ ටික කලවම් කරන අතරතුර තක්කාරි ටිකත් එකතු කරනවා. දැන් මේ ටිකත් හොඳින් කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේ මිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයකුත් එකතු කරනවා. පොඩි බබාලා ඉන්නව නම් මිරිස් කුඩු එකතු කරගන්න එපා. දැන් මේ පේස්ට් එක හොඳින් තැම්බීගෙන එද්දී අපි වතුර මිලිලීටර් 250ක් විතර එකතු කරනවා. මේ ටික හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි බැඳගත්ත අල ටික එකතු කරනවා. ඉතින් අල ටික එකතු කරලා කලවම් කරනවා. ඊට පස්සේ එකතු කරගන්නේ බැඳගත්ත චිකන් ටික. ඉතින් චිකන් ටිකත් ওই විදිහට එකතු කරගෙන ඉවර වෙලා කලවම් කරනවා. දැන් අපි බැඳගත්ත ලුණු ටිකත් එකතු කරනවා. කලමනා ටික මේ විදිහට ඔක්කොම එකතු කරගත්තා. ඉතින් වතුර පොඩ්ඩක් මදි වගේ තේරෙච්ච හින්දා මං ආයි වතුර ටිකක් එකතු කරනවා. මේ විදිහට හොඳින් කලවම් කරනවා. ඉතින් මේ වෙලාවේ මේ පේස්ට් එකට අවශ්‍ය ලුණු ටික අපි එකතු කරගන්නවා. ඉතින් මම ලුණු මේස හැඳි එකක් විතර එකතු කරනවා. දැන් මේ ටික හොඳින් කලවම් කරනවා. ඔන්න ඔය අතරතුරේ අපි බත් ටික එකතු කරගන්නවා. මේ විදිහට බත් ටික පොඩ එකතු කරගනිමින් අර පේස්ට් එකත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් අපේ රසම රස රයිස් එක දැන් හැදිලා ඉවරයි. ඉතින් මේක ඔයගොල්ලෝ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න හොඳම රසම රස රෙසිපි එකක්. ඉතින් යාළුවනේ මේ වගේ රසවත් වීඩියෝස් දිගටම බලන්න කැමති නම් ඔයගොල්ලෝ අපේ මధు and Nuwa YouTube channel එක subscribe කරන්න. ඉතින් ආයි රසවත් රෙසිපි එකකින් හම්බ වෙනකන් අදට අපි ගිහින් එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.